ආයුබෝවන් ඔබ සියලුම දෙනාට. ෆාම් ලොග් SL වෙත නැවතත් සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ මිරිස් වගාවේ හදවත වගේ මාතෘකාවක් ගැන. ගොඩාක් අය වගාව පටන් ගත්තත් අතරමඟදී ගස් මැරෙනකොට කොළ හැකිලෙනකොට වගාව අතාරිනවා. අද අපි කතා කරන්න යන්නේ මිරිස් ගහට හැදෙන ප්‍රධාන රෝග ඔක්කොම ගැන. ඒ වගේම ඒවාට ගහන්න ඕන බෙහෙත් මොනවාද, වගේම අස්වැන්න ඩබල් කරගන්න පාවිච්චි කරන්න පුළුවන් විටමින් වර්ග මොනවද කියලා. හොඳයි, අපි ඉස්සෙල්ලාම බලමු දිලීර රෝග සහ ඒවාට අපිට ගන්න පුළුවන් ප්‍රතිකාර මොනවද කියලා. පළවෙනි දිලීර රෝගය තමා දියමලා කෑම. මේක වෙන්නේ තවාන් අවදියේදී. මේක අපිට හඳුනාගන්න පුළුවන් වෙන්නේ පැලයේ කඳ පොළව මට්ටමින් කුණු වී ඇද වැටීම තුළිනුයි. එතකොට මේ සඳහා තියෙන රසායනික ප්‍රතිකාර තමයි කැප්ටාන්. මේවා ග්‍රෑම් 20ක් වතුරේ ලීටර් 10ක දිය කරලා තවන්ට යොදන්න පුළුවන්. අනිත් රසායනික ප්‍රතිකාරය තමා තයිරාම්. මෙය බීජ ප්‍රතිකාර සඳහා යොදාගන්න පුළුවන්. දෙවෙනි දිලිර රෝගය තමයි ඇන්ත්‍රැක්නෝස් නැත්තම් ගෙඩි කුණුවීම. අපි මේක හඳුනාගන්නේ ඉදුණු හෝ අමු මිරිස් කරල් මත රවුම් කළු පැහැති ලප ඇතිවීම සහ ගෙඩි කුණුවීම මගිනුයි. එතකොට මේකට අපිට යොදාගන්න පුළුවන් රසායනික ප්‍රතිකාරයක් තමයි මැන්කොසෙබ් කියන්නේ. මේක රෝග ඒමට පෙර ආරක්ෂිත පියවරක් ලෙස අපිට යොදාගන්න පුළුවන්. තව දිලිර නාශකයක් තමා ප්‍රොබිනෙප් කියන්නේ. මේක අපිට තවාන සඳහා සතියකට වරක් යොදන්න පුළුවන්. ඒ වගේම මේ රෝගය දැනටමත් වැළඳිලා නම් ඒක පාලනය කරන්න අපිට ටෙබුකොනසෝල් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම ක්ලෝරොතැනලෝනිල් කියන එක වර්ෂා කාලයේදී වඩාත් පාවිච්චියට සුදුසු වෙනවා. හොඳයි, ඊළඟට අපි පිටිපොස් රෝගය ගැන කතා කරමු. මේක හඳුනාගන්න නම් පත්‍රයට සුදු පැහැති පිටි වැනි ස්වභාවයක් ඇති වෙලා තියෙන්න ඕන. මේකට දෙන ප්‍රතිකාර ගැන කතා කරොත් ගින්දගම් අඩංගු දිලිර නාශකයක් ග්‍රෑම් 30ක් වතුර ලීටර් 10කට යොදලා අපිට තවානට ඉහින්න පුළුවන්. මිරිස් වගාවේ ලොකුම හතුර තමයි වෛරස් කියන්නේ. හැබැයි වෛරස් එකකට බෙහෙත් නෑ. හැබැයි වෛරස් එක ගේන සත්තුන්ට බෙහෙත් තියෙනවා. මෙහිම වෛරස් ගේන සත්තුන් අතර ප්‍රධාන දෙන්නෙක් තමයි පැලමැක්කෝ සහ මයිටාවන් කියන්නේ. පැලමැක්කන් ගැන කතා කරොත් මෙයාලගින් වෙන හානිය තමයි පත්‍රවල යුෂ උරාබුන අතර වෛරස් රෝග පතුරවන එක. මේකෙදි වෙන්නේ කොළ ඉහළට හැකිලෙන එක. එතකොට මේ සඳහා තියෙන රසායනික ප්‍රතිකාර තමයි ඉමිඩාක්ලොප්‍රීඩ්. මේක පැල අවධියේදී මිලිලීටර් 5ත් ලීටර් 10ක් වගේ තවන් වලට යොදන්න පුළුවන්. අනිත් රසායනික ප්‍රතිකාරය තමා ස්පිනෝසාඩ්. මේක මල් පිපෙන අවධියේදී ඉතා සාර්ථක වෙනවා. අනිත් රසායනික ප්‍රතිකාරය තමා ප්‍රිනොෆීල්. මේක තදබල හානි අවස්ථාවකදී අපිට භාවිතා කරන්න පුළුවන්. හොඳයි, ඊළඟට අපි මයිටාවන් ගේන වෛරස් ගැන කතා කරමු. මේකෙදි වෙන්නේ කොළ පහළට හැකිලෙන එක. මේ අවස්ථාවලදී අපිට ගන්න පුළුවන් රසායනික ප්‍රතිකාර තමයි ඇබමැක්ටින් කියන්නේ. මේක මයිටා මර්ධනයට ඉතාම සාර්ථක රසායනික ප්‍රතිකාරයක්. තව රසායනික ප්‍රතිකාරයක් තමයි ගෙන්ද ගම් නැත්තන් සල්ෆර්. මේකෙන් මයිටාවන් පලවා හැරීමට අපිට දායක වෙනවා. ඒ වගේම මේ බෙහෙත් එක දිගට ගහන්න එපා. සති දෙකෙන් දෙකට බෙහෙත් මාරු කරන්න ඕන. නැත්තං සත්තු බොහෝ බෙහෙත්වලට හුරු වෙන්න පුළුවන්.
හොඳයි දැන් අපි බැක්ටීරියා මැලවීම ගැන කතා කරමු. අපිට මේක හඳුනා ගන්න පුළුවන් වෙන්නේ ගස හිටි හැටියේම මැලවී යෑම කඳ කපා වතුර වීදුරුවකට දැමූ විට දුම් රොටුමෙන් බැක්ටීරියා පිටවීම මගිනුයි. අපි දැන් මේ සඳහා ප්‍රතිකාර ගැන කතා කරමු. මේවා අපිට සුව කරන්න බැහැ. අපිට පුළුවන් රෝගී ගස් ගලවා පුළුස්සා දමන්න. ඒ වගේම වගා භූමියට හුණු යොදා පස සකසන්න ඕන. තව දෙයක් තමා ජල වහනය හොඳින් පවත්වා ගන්න එක. දැන් අපි බලමු රසායනිකව කරන්න පුළුවන් දේවල් ගැන. ඒ තමයි තඹ අඩංගු දිලීර නාශකයක් පසට යෙදීමෙන් අපිට පැතිරී යෑම තරමක් පාලනය කරන්න පුළුවන්. රෝග පාලනය කරාට විතරක් මදි. ගහට පණ දෙන්න විටමින් ඕන. අපි දැන් අන්තිමට කතා කරමු මොනවද මේ විටමින් කියන්නේ කියලා. අපි කතා කරන පළවෙනි විටමින් වර්ගය තමා ඇල්බර්ට් සොලියුෂන් එක. මේ විටමින් එකට සියලුම අංශු මාත්‍රා මූලධර්ම අඩංගුයි. මේක සති 2කට වරක් පත්‍රවලට ඉසින්න. මේකේ ප්‍රතිඵලය තමයි කොළ කහවීම නැත්නම් මැග්නීසිය මූණතාවය වළක්වන එක. මේකෙන් ගහේ කොළ පැහැය අපිට රැක දෙනවා. දෙවෙනි විටමින් වර්ගය තමයි පොටෑසියම් නයිට්‍රේට්. මේක අපි භාවිතා කරන්නේ මල් පිපෙන කාලයේදී. මේකෙන් ලැබෙන ප්‍රතිඵලය තමයි මල් හැලීම නවත්වලා කරල්වර බර වැඩි කරන එක. ඊළඟ විටමින් වර්ගය තමයි කැල්සියම් සහ බෝරෝන්. මේක අපි භාවිතා කරන්නේ කරල් හටගන්නා විට. මේකේ ප්‍රතිඵලය තමයි කරල් ඇදවීම වැළැක්වීම සහ කරලේ පොත්ත ශක්තිමත් කරන එක. අපි අන්තිමට කතා කරන විටමින් වර්ගය තමයි මුහුදු පැලෑටි සාරය. මේ විටමින් එක අපි භාවිතා කරන්නේ ස්වභාවික වර්ධකයක් ලෙස. මුල් වර්ධනයට සහ නියගයට ඔරොත්තු දීමට මේක ගොඩාක් උපකාරී වෙනවා. හොඳයි අද අපි වීඩියෝවෙන් මිරිස් ගහට හැදෙන ඔක්කොම රෝග ගැන වගේම ඒවට ගහන්න ඕන බෙහෙත් මොනවද වගේම අස්වැන්න ඩබල් කරගන්න පාවිච්චි කරන්න පුළුවන් විටමින් වර්ග ගැන කතා කරා. හොඳින් මතක තියාගන්න ඕන දෙයක් තමයි බෙහෙත් කියන්නේ අන්තිම විසඳුම. මුලින්ම පිරිසිදු වගාවක් පවත්වා ගන්න. රෝගයක් අවම හරියටම අඳුරගෙන බෙහෙත් ගහන්න. ඒ වගේම විශේෂ දෙයක් තමා කුෂිකර්ම උපදේශකයන්ගේ උපදෙස් පිළිපදින්න අමතක කරන්න එපා. ඔයාලගේ ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක වටිනවා නම් ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඔබ සැමට සුබ දවසක්.